ඔන්න ආයිත් ඇවිල්ලා තිනවා ආයිබෝන් කියලා සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා කට්ටියව. ඉතින් මම රස්සාවල් 3-4ක් කරලා කුලිය ගෙවන්න ඕන සල්ලි ටික හොයාගෙන මටත් කොහොම හරි ගේමක් ගහගෙන ඔන්න ආයිත් වැඩසටහන කරන්න පටන් ගත්තා අද. ඉතින් මට ගොඩ දෙනෙක් කතා කරා. UMP එකේ කීප දෙනෙක්ම කතා කරා. ඉතින් ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලෝ තමයි අපි ඉස්සර උදව් කරේ. ඉතින් UMP එක වෙනුවෙන් පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද කියලාත් ඇහුවා. ඉතින් මට ඒක කරන්න බෑනේ නේද? හැමදාම මෙහෙට වැඩි වැඩි වැඩසටහන් කරන්නත් බෑනේ. ඉතින් මම තේරුම් ගත්ත දෙයක් තමයි පොහොට්ටුවේ ඉන්නේ බයියෝ ටිකක් අර දුප්පත් එහෙම මිනිස්සු ඉරිසියාව පොඩ්ඩක් තියෙන වීඩියෝ එක පොඩ්ඩක් ෂෙයා කරන්න නැති සබ්ස්ක්‍රයිබ් කරන්න නැති එහෙම මිනිස්සු කිහිප දෙනෙක් තමයි ඉතින් ඉන්නේ බයියෝ වෙලා මේ වගේ අනුර කෙනෙක් ආවෙත් රටට ඒකනේ නේද බයියෝ හින්දානේ ඉතින් ටිකක් අර එහෙම මිනිස්සු කොට්ටාසයක් කියලා මම තේරුම් ගත්තා හැබැයි කොහොම වුණත් කමන්නේ මහින්ද වෙනින් වැඩසටහන කරන්න තීරණය කරා ඉතින් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඔය ඉන්නවා ඔය මිනිස්සු අතරේ එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉන්න උදව් කරන බයියෝලා ඉතින් එකෙක් දෙන්නෙක් හරි උදව් කරයි කියලා වැඩසටහන කරන්න යනවා ඒ වගේම තමයි channel එක මොනටයිස් කරන්නත් හිතුවා මොකද දන්නවද මොනටයිස් කරන්න නැතුව දුවන්න බෑ මම හිතුවේ මේ ඕගොල්ලෝ උදව් කරයි කියලා උදව් කරයි කියන මාර්ගයෙන් channel එක ගොඩ ගන්න හැදුවේ හරියන්නේ නැහැ ඉතින් බලමු මොනටයිස් කරලා හරි report වැඩි හරි දුවමු හරි එහෙනම් subscribe කරන්න අනිවාර්යයෙන්ම වැඩසටහන දවස් 15ක් 20ක් එක දිගට ගේන්න හදන්නේ හරි මොකද ලබන මාසෙට හොයාගන්න කුලිය එතකොට මම මොන හරි ආයි කරලා හොයාගන්න දැනට දවස් 15ක් විතර දුවමු එහෙනම් එක දිගට එහෙනම් ලෑස්ති වෙමුද subscribe කරලා දවස් 15ක් විතර එනවා එක දිගට එහෙනම් අපි යා වීඩියෝ පහක් ගෙනලා තියෙනවා channel එක subscribe කරන්න bell icon click කරන්න notification දාගන්න එහෙනම් යා පළවෙනි වීඩියෝ දෙක එක ළඟ බලමු ඔයා ෆේල්. ඒක තමයි ක්ලීන් ශ්‍රී ලංකා කියලා ඔබතුමා ආවා. ඔබතුමා හා ඔබතුමාගේ පාපිසිරැල මම ඔබතුමාට අද කියන්න මෙතෙන්ට අපි ආයේ මේ සියලුම කාන්තාවන් පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයන් මේ මෙතන කීප දෙනා ඉන්නේ කාන්තා 1 මිටට කියලා ඔබතුමාලා ආවේ. අද කාන්තා 1 මිටට අපි පාරට බහිනවා. ඒ මොකද මේ රටේ ඩෙන්ගු වසංගතය මේ රටේ දරුවෝ වැඩිහිටියෝ මව්දෙමපියෝ සියලු දෙනා මේ වසංගතයට ගොදුරු වෙලා ඉන්නවා. ඔබතුමා ඔය පුටුරක් කරගෙන ඉන්න ඔබතුමාගේ කාර්ය මණ්ඩලයේ මන්ත්‍රීවරුන්ට කියන්න බහින්න පාරට යන්න හොස්පිටලට ගිහිල්ලා බලන්න මිනිස්සු කොච්චර අසරණ වෙලාද කියලා. ඔබතුමාලගේ භාණ්ඩාගාරයේ පිරී ඉතිරලා තියෙනවා කියලා කියනවා නේද? පිරී ඉතිරලා තියෙනවා නම් බලන්න ගිහිල්ලා මේ ස්පිතාලවල මිනිස්සු විඳින දුක. ඒ වගේම ඔබතුමාලා මේ ක්ලීන් ශ්‍රී ලංකා කියලා මම නම් හිතන්නේ ඔබතුමා ක්ලීන් කරන්න ආවේ එකම දෙයයි මේ රටේ තියෙන මේ බැංකු ටිකයි අර වඳුරු වසංගතය කියලා වඳුරු ටිකයි ඔබතුමාලා ක්ලීන් කරා නිලව් ටිකයි. ඒ හින්දා ගරු ජනාධිපතිතුමා කරන්න බැරි නම් කරන්න පුළුවන් කෙනෙකුට දීලා යන්න. ඔබතුමාලා යන්න. බන්ධනාගාරයේ ඇතුළත ප්‍රශ්නේ මුලින්ම ආවේ මේ ඩෙන්ගු වසංගතයෙන් හින්දා කොවිඩ් වසංගතයක් මේ රටේ තිබ්බා. හැබැයි ඔබතුමාලාගේ කාලේ කොවිඩ් තිබ්බනම් දෙයියන්ගේ පිටයි ජනතාවට. ඒ නිසා ගරු ජනාධිපතිතුමා සහෝදරයා ඔබතුමාට මම මේ බොහොම අපි කාන්තාව විදිහට මේ කාන්තා එක මිනිට ඔබතුමාට ගිය කාන්තාවත් අද ඇවිල්ලා තියෙනවා අපිත් එක්ක. ඒ නිසා ඔබතුමාට බොහොම ඉතාම ගෞරවයෙන් කියන්නේ. ඔබතුමා මේ ගැන අවධානය යොමු කරන්න. බන්ධනාගාරයේ සිදුවෙච්ච සිදුවීමක් ඇතුළේ මේ ඩෙන්ගු වසංගතයෙන් හින්දා බන්ධනාගාරයේ ඉන්න රැඳවියන් ටිකයි නිලධාරී ටිකයි රැක ගන්න බැරි ඔබතුමා කොහොමද මේ රට රකින්නේ කොහොමද මේ රට පාලනය කරන්නේ ඔබතුමාට බෑ කරුණාකරලා යන්න ඔය පාපිසිරාට තරම් මේ රට විනාශ කරන්න එපා මේ අහිංසක දරුවන්ගේ ජීවිත දෙමව්පියන්ගේ ජීවිත මේකෙදි ජීවිත බර ගන්නක් නැති වෙලා තියෙනවා මේ ඩෙන්ගු වසංගතය නිසා ඔබතුමාට මේක කළමනාකරණය කරගන්න බැරි නම් මේ ඩෙන්ගු වසංගතය ඔබතුමා කොහොමද මේ රට පාලනය කරන්නේ මේක තමයි පරිපාලනයක් දන්නේ නැති ඔබතුමාලා වගේ අය බලයට ආපු නිසා තමයි අද රටට මෙහෙම වෙලා තියෙන්නේ ඒක නිසා මම කරුණාකරලා කියනවා මේ අහිංසක මේ මිනිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා දැන් ඔබතුමා සෙල්ලම් කරා ඇති පාර්ලිමේන්තුවට ඇහිලා ඔබතුමාගේ අර ඉන්න മന്ത്രിවරු ටික ඔබතුමාත් ඇහිලා කට උල් කරලා බොරු කියලා යනවා හැබැයි දැන් බොරුවට මිනිස්සු රැවටෙන්නේ නැහැ හින්දා ජනාධිපතිතුමා කරුණාකරලා ඔය පාපිසිරාට තරම් යන්න මිනිසුන්ට ජීවත් වෙන්න බෑ මිනිසුන්ට කන්න නෑ අම්මා තාත්තා එක වේලක් කාලා මිනිසුන්ට දරුවන්ට කන්න දෙනවා කුස්සිය ගැන අපි හොඳට දැනනවා අම්මා තාත්තා මව්දෙමපියෝ විදිහට අපිට ඒක නිසා ජීවත් වෙන්න විදිහක් නෑ ඒ ඔබතුමා ලස්සන පොහොසත් රටක් කියලා රටේ සියලුම ජනතාව පාරට දැම්මා ලස්සන පොහොසත් රටකේ සේවයත් අද මිනිස්සු මහ ජනතාව පාරේ බොහොම ස්තුතියි අපි මොකටද හරි ආවොත් සර් එතන ඉන්නවා ලකුණාකාරින් බරවල අපි මොකටද හරි ආවොත් සර් එතන ඉන්නවා ලකුණාකාරින් බරවල අපිට හොයාගන්න නම් මොකද කියන්නේ ඔව් මේ ඩෙන්ගු කරදරේ මේ දවස්වල ඩෙන්ගු වල ප්‍රශ්න තියෙනවා අනිත් එක තමයි මෙන්න මේ ලස්සන කතාවක් කියන හෙනවාද මේ අපේ පස්සෙන්ම තමයි මේ පොලිසියෙන් එන්නේ මේ මහත්තයා අපේ පස්සෙන්ම තමයි එන්නේ මම ඒකට චූටි කතාවක් කියන්නම් ඒක තමයි මේ JVP කණ්ඩායම මේ අනුරලා දුවන්නේ මේ මහින්දව හිරේ දාන්න එහෙම නැත්නම් පොහොට්ටුවේ කවර හිරේ දාන්න එහෙම ලයින් එකක් නේද උස්සගෙන මේ මේගොල්ලෝ මේ ආණ්ඩුව කරන්නේ ඉතින් ඒගොල්ලෝ බලන් ඉන්නවා හැම වෙලෙම පොහොට්ටුව මොකද කරන්නේ පොහොට්ටුව මොකද කරන්නේ කියලා බල තමයි හැම වෙලෙම ඉන්නේ ඉතින් ඒක නිසා කවුරුහරි මිනිස්සෙක් එළියට ආපු ගමන් පාරට බැස්ස ගමන් මොකක් හරි කතා කරපු ගමන් පස්සෙන් එනවා දුවගෙන එන්නේ ඇයි ආණ්ඩුව කරගෙන යන්න පුළුවන්ද කියලා බලන්න ඒකයි ඔය නෝනට කියන්න තියෙන්නේ පොලිසියෙන් පස්සෙන් එන්නේ ඒකයි පොහොට්ටුව මොකද කරන්නේ කියලා හොඳට බලාගෙන ඉන්නේ JVP කාලකන්ණි ටික. යන් අපි තුන්වෙනි වීඩියෝ එක බලමු. අයිස් මද්ද්‍රව්‍ය සහ නොයෙකුත් මද්ද්‍රව්‍ය නිසා පුදුමාකාර විනාශයක් වෙනවා. ඒ රිකවරි එක ආර්ථිකයට දරුණු ලෙස බලපානවා. ඒතර මේකට පැති දෙකක් තිබෙනවා. එක පැත්තක් තමයි සැපයුම නවත්ත ගන්න. ඒක පොලිසිය පාරමාත්‍යංශ ඒ විමර්ශන හරහා දැනටත් වෙනදාට වඩා වේගයෙන් සිදුවන බව ඔබලාට වැටහෙන්නට ඕන. ඒ සැපයුම නවත්තන ගමම අපි ඉල්ලුම නවත්ත ගන්නේ කොහොමද? බන්ධනාගාර ඇතුලේ තියෙන මද්ද්‍රව්‍ය ජාලය වළක්වන්නත් ඒවයි ඔත්තු සපයන එක වළක්වන්නත් හැකියාවක් තිබුණේ නැහැ මැතිතුමාට. දැන් මේමයි බන්ධනාගාරේ මරුණේ හැම කෙනාම අපේ ලාංකිකයෝ. විශේෂයෙන්ම අපේ ආණ්ඩු කාලේ කවදාක බන්ධනාගාරේ ඉල්ලාරින් මරුන්නේ නැහැ.
මේ බන්ධනාගාර නිලධාරීන් මැරිච්ච එක විශාල කම්පනයක්. මොකද ඒ අය පුහුණු කරන්න ඒ අය ඔය තත්ත්වෙට ගිහින් විශාල මුදලක් මහජන මුදල් වැය වෙනවා. ඉතින් ඒ වගේ වංචක මිනිස්සුන් දරලා තියෙනවා. ඒතකොට මේක කොහොමද මඩපවත්වා ගන්න තිබ්බේ කියලා ප්‍රශ්න තියෙනවා. ඒක ආණ්ඩුවේ කළමනාකාරීත්වයේ විශාල වැරද්දක්. දැන් කොවිඩ් එනකොට අපි 18 රැඳවිය අපි අඩු කරගත්තා. ඒක කරන්න ඕනේ හේතුව විදිය තමයි නීති දෙපාර්තමේන්තුව බන්ධනාගාර අධිකාරිය ජේසී එක මේ සියල්ලම සාකච්ඡා කරලා තමයි මේ තරමට අපි ගේන්න ඕනේ. දැන් 11000ක් ඉන්න රැඳවියෝ 42000ක් ඉන්නවා. දැන් නිකන් හිතන්න සාමාන්‍ය 4 දෙනෙක් යන්න පුළුවන් කාර් එකක 16 දෙනෙක් නැග්ගොත් මොකද වෙන්නේ කියලා. ඉතින් මත බදලාගාර තත්ත්වය ඔක තමයි. එතකොට මේක කළමනාකරණය නොකරන්නේ ආණ්ඩුවත්. ඒක මොකද ආණ්ඩුව තමයි අධිකාර අමාත්‍යතුමා අමාත්‍යාංශය තමයි මේ සාකච්ඡාව ඇති කරන්න ඕනේ. අප දෙන්න පුළුවන් වැරදි වලට අප දෙන්න කියලා මහේසාතුරුත් එක ජේසී කරා ඒ කතාව කරන්න ඕනේ. මොකද අපි කොවිඩ් කාලේ අපි ඒක කරා. ඒතකොට මේ ආණ්ඩුවට කිසි වෙලාවක මේ ආණ්ඩුවට මේ දික්වෙච්ච ඇගිල්ලෙන් ආණ්ඩුවට ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට විශේෂයෙන්ම දැන් හැබැයි මෙතන තියෙන උපහාසය තමයි එදා රණවිරුවෝ එදා බන්ධනාගාර නිලධාරීන් වැලිකඩදී එවනම් මහරදී බන්ධනාගාර නිලධාරීන් මේක මෙහෙවන්න වැඩ කරලා යම් ආකාරයේ පුද්ගලයෙක් මිය ගියා නම් රැඳවියෙක් මිය ගියා නම් එදා කතා කරේ මේ ආණ්ඩුව විපක්ෂීද්දී මේක ඉතාමත් ත්‍රස්තවාදී ක්‍රියාවක් හැටියට. හැබැයි අද ආණ්ඩුවට පිළිගන්න වෙලා තියෙනවා මේ වැඩි ක්‍රියාවල තුල යම් ආකාරයේ පාලනයක් කරන අවම බලයක් යොදන්න ඕන කියන කතාව ආණ්ඩුවට පිළිගන්න වෙලා තියෙනවා. ආණ්ඩුවට ඉතින් එහාට ගිහිල්ලා අර යුද්ධේ අවසන් කරන රණවිරුවෝ දායක වුණාත් ආණ්ඩුවේ ප්‍රජාවන් කියන්නේ යුද රණවිරුවෝ ගත්ත පදක්කම් බෙලෙක් කැබලි කියලා. හැබැයි අද ආණ්ඩුවටම වෙලා තියෙනවා මේ මිය ගිය බන්ධනාගාර නිලධාරීන් අපි නම් කොහොමද කියන්නේ ඒ අය විරෝධාර බන්ධනාගාර නිලධාරීන් කියලා. ආණ්ඩුවට අද මේ අය විරෝධාර බන්ධනාගාර නිලධාරීන් කියලා කියන්න වෙලා තියෙනවා. හැබැයි ආණ්ඩුව එදා වැලිකඩදී මහරදී රැඳවියෝ මරණයටපත් වෙද්දී එදා ආණ්ඩුවට ඇඟිල්ල දික් කළා බන්ධනාගාර නිලධාරීන්ට ආණ්ඩුව ඇඟිල්ල දික් කරා කියන කාරණය අපි අමතක කරන්න හොඳ නැහැ. හැබැයි මේ සියල්ල වෙන්නේ නොහැකියාව කළමනාකරණයේ තියෙන වැරද්ද ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදය. විශේෂයෙන් මේ සිද්ධිය පළවෙනි දවසේ වෙනකොටම අධිකරණ අමාත්‍යතුමා මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා අවශ්‍ය පියවර ගන්න තිබ්බා. අනේ මට මේ අනුරගේ කතන්දර ටික හොයාගන්න බැරුණානේ. ඒ දවස්වල ලස්සන කතන්දර ටිකක් කියනවනේ බන්ධනාගාර සීන් එක. මට මතකයි 2020 ද කොයිදනේ 2020 එහෙම ලයින් එකක් ගිහිල්ලා අම්මට සිරි කෑ ගහලා මේකට වග කියන්න ඕනේ මේ ඇමතිතුමා තමයි මේ ඇමතිතුමා ඉල්ල අස්වෙන්න ඕනේ කියලා කිව්වා. ඒ දවස්වල මට මතකයි මේ වීඩියෝ එක හොයාගන්න බැරුණානේ. ඉතින් ඒව ඔයගලන්ට මතකද? ඔයගලන්ට මතකද? ඒක වීඩියෝ එක දාන්න ඕනේද? ඔයගලන්ට මතකද ඒක? දැන් එතකොට කවුද දන්නේ නේද? අයින් වෙන්න ඕනේ. මේ මේගොල්ලන්ට ඒ දවස්වල කට ඇරලා කියන්න පුළුවන්. හැබැයි ඒගොල්ලන්ට වැඩක් දුන්නාට පස්සේ අද වෙනකොට ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් වෙලා තියෙනව නේද? ඒගොල්ලෝ මොනවා වගේ අයද කියලා. දැන් ඒගොල්ලෝ කියනවා අපි දන්නේ නැහැ මේ සමහර ඒවා ඒගොල්ලෝ දැනගන්නේ සෝෂල් මීඩියා බලලා තමයි ඒගොල්ලෝ දැනගන්නේ. ඒගොල්ලෝ බොරුවට අඬනවත් එක්කනේ. අර අඬන ලයින් එක නම් එච්චර සෙට් උන්නේ නැහැ වගේ නිකන් අර මෙහෙම. මේ JPU මචං මාර ගේමක් ගහනවා. ඒ කියන්නේ මිනිසුන්ගේ ඒ කියන්නේ අඩියටම බහිනවා ඈ. මට මතකයි අර කලින් අර මේ බබා කියන එක හැම ඇඬුවා. අඬලා ඌ ඡන්දෙත් තරම් ඌ පාර්ලිමේන්තුවට ආවනේ. ඒ වගේ දැන් මුන්ට අඬන්න මිනිසුන්ගේ අර හදවතටම ගහන්න බොක්කට අයින්න බොක්කටම කියන්න ඒව නම් හොඳට පුළුවන්. හැබැයි බඩට කන්න දෙන්න නම් මුන්ට බෑ. අද වෙනකොට කෙල වෙලානේ. අර මිනිස්සු මැරිලා. අනික මං හිතන්නේ කොච්චර ඔය දැන් මේ මහින්දලගේ රනිල්ලගේ කාලවල වල මං හිතන්නේ කොච්චර හිරකාරයෝ රණ්ඩුණක් ගහගත්තත් මරාගත්තත් මං හිතන්නේ පොලිස් නිලධාරියෝ ඔහොම මැරිලා නැහැ. මං හිතන්නේ මේ පළවෙනි වතාවනේ. මෙච්චර 7ක්ද කොහෙද මැරුණේ? 7ක් හරි 8ක් හරි 7ක් නේද? ඒකත් පළවෙනි වතාව. ඒකත් ඔයගොල්ලෝ මතක තියාගන්න. පොලිසිය අය එහෙම මතක තියාගන්න ඕනේ ඔය ඡන්දේ දෙනකොට. අපි යන් මේ අවසාන වීඩියෝ එක බලන්න. 2024 වර්ෂයේ ඩුබායි රාජ්‍යයේදී කෝටි 10ක මුදලක් අල්ලසක් වශයෙන් ලබාගෙන ඇතැයි සහ ඒ මුදල් වලින් වාහන සහ දේපල මිලදීගෙන ඇතැයි 2025 3 4 වන දින නිර්නාමිකව ලද පැමිණිල්ලක් අල්ලාසා කොමිසම අල්ලාසා දූෂණ කොමිසම සභාවේ මගින් විමර්ශනය කිරීමට අදාළව අත්අඩංගුවට අරගෙන තියෙන නිසා තවමත් සැකකරුවෙක් ලෙස ඉන්න චරිත අබේසිංහව අරගෙන අපේ පක්ෂයට මඩ ගහන්න දරන උත්සාහය ආණ්ඩුවේ උත්සාහයම තමයි මේ මොහොතේදී නැවත නැවතත් එන්න තියෙන කතාවේ තියෙන්නේ ඒ තමයි සැකකරුවන් වැරදිකරුවන් බවට පත් කරන මාධ්‍ය මෙහෙයුම නවත්තන්න සැකකරුවන් වැරදිකරුවන් බවට පත් කිරීම උසාවියට බාර දෙන්න මෙතෙන්ට ඇවිල්ලා මේක ඇතුලේ മന്ത്രിවරු ඒවා පිළිබඳව තීරණ ලබා දීමේ බලයෙන් අයින් වෙන්න කියන ඉල්ලීම සිදු කරනවා. මට කියන්න තියෙන්නේ මෙහෙමයි. මම නම් ওই චරිත අබේසිංහ කියන චරිතයට කැමති නැහැ. ඉතින් මට මේ දවස් ටිකේ ඔය කතා කරා කිහිප දෙනෙක්ම කතා කරා. සජ්ජබේ අයත් කිහිප දෙනෙක් කතා කරා. කියන්නේ මේ മന്ത്രിවරු නෙමෙයි. ඒගොල්ලෝ අර ළඟින් වැඩ කරපු කිහිප දෙනෙක්ම දෙන්නෙක් විතර කතා කරා. එහෙම මට UMP කෑ කතා කරා. මේ දවස්වල මම සති දෙකක් විතර වැඩසටහන් කරේ නෑනේ. ඉතින් ඒගොල්ලෝ කිව්වේ නම් මේ ලස්සනට ඉස්සර වගේ කරන්න වැඩසටහන හැමෝම වෙනුවෙන් කතා කරන්න කියලා. ඉතින් මෙහෙම මට ඉතින් හැමෝම වෙනුවෙන් කතා කරන එක ප්‍රශ්නයක් නෙමෙයි. මොකද මම පොහොට්ටු වෙනුවෙන්ම කරා කියලා එහෙම පොහොට්ටුවෙන් උදව්වක් හම්බ වෙන්නේ නෑනේ. ඉතින් හැබැයි කොහොම වුණත් අර මම මහින්ද වෙනුවෙන් වැඩසටහන කරන්නේ. හරි. හැබැයි මට සමහර අයට කියන්න ඕන දේවල් කියන්න ඕනේ. මම චරිත බේසිංගට කැමති නෑ. මොකද මේ ඌ හිතන් ඉන්නවා නම් YouTube channel එකක් කරලා මෙහෙම කරලා සජබේ පක්ෂේ ටිකක් උඩට යන්න පුළුවන් චරිතයක් කියලා එහෙම බෑ. මිනිසුන්ට වැඩ කරලා පෙන්නලා තමයි ඡන්දයක් අරගන්න ඕනේ. වැඩසටහන් views අරගෙන එහෙම කරලා කෑ ගහලා ඊට පස්සේ තැනක් අරගෙන අපි මොකක් හරි දෙයක් කිව්වට පස්සේ අපිටත් අමුතු සීන් එකක් දාලා මම මතකයිනේ ඕගලන්ට කිව්වා මගේ channel එක report වුණාම මම ඌට කතා කරාම ඌ හරිනම් දැනගන්න ඕනේ ඌ අපි එන නලින්දත් එක ගේමක් ගන්න plan කරමු. ඔයා මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියලා ඌ එහෙම කියන්නේ නැතුව මට කියනවා අලුත් channel එකක් හදාගන්නලු. එතනින් තව මොනවද මේ මනුස්සයා ගැන කියන්න තියෙන්නේ මට. ඉතින් අපි තේරුම් අරන් වැඩ ටික කරමු.
මට නම් චරිත බේසිංහ කියන්නේ එච්චර චරිතයක් නෙමෙයි ඈ. ඒක නිසා ගහන්න හිතුනොත් ගහනවා. අපි එහෙනම් ඊළඟ දවසේ ආවෙමු. අදට සමු ගන්නවා.